අයිබෝන් ඉතින් අදත් අපේ තාත්තා තවත් ලස්සන වැඩකටයි සූදානම් වෙන්නේ. අද මේ අපි හදනවා මණිපිට්ටු ටිකක් හදාගන්න. ඉතින් මණිපිට්ටු හදාගන්න මම අරන් තියනවා කිලෝ එකක හාල් පිටි පැකට් එකක්. ඉතින් මේක ඇල්බෝතරෙන් අනන්නේ. ඉතින් මගේ නෝනා අද මට උදව් වෙනවා මේ මණිපිට්ටු එක හදාගන්න. මොකද අද මගේ යාළුවෝ ටිකක් එනවා ගෙදර. අපි අද මූවි නයිට් එකක් කරන්නයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් අපි ඉස්සල්ලාම මේකට හාල් පිටි ටික දාගත්තා. ඒකට දාගෙන වතුර ටිකෙන් ටික අපි මේකට එකතු කරගන්න ඕනේ. වතුර අපි ටිකෙන් ටික එකතු කරගන්නවා. වතුර එකතු කරගෙන ලුණු කුඩු ස්වල්පෙකුත් දාගත්තා. අපේ පිට්ටු හදන්නයි අපි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මම භාජනය ලිපේ දිහාත් ඒකට වතුර භාගයක් දාලා අලුත්ම භාජනයක් බලන්න මම පෙන්නන්නම් මේ පිට්ටු එක හදාගෙන යනකොට මේකෙන් මට එකවර පිට්ටු බම්බු දෙකක් හදාගන්න පුළුවන්. ඒක තමයි විශේෂත්වය. ඉතින් මේක මගේ යාළුවෙක් පුනේෂ් මගේ යාළුවා මම ලංකාවේ එනකොට මම ගෙනල්ලා දීපු පිට්ටු බම්බු දෙක. ඉතින් මේ පිට්ටු බම්බු දෙකම එකම වර මේකේ හදා ගන්න පුළුවන්. ඒක තමයි මම ඔයගලන්ට කිව්වා වගේ විශේෂත්වය. ඉතින් අපි බලමු මේ ආකාරයෙන් කොහොමද අපි අද රාත්‍රී කෑම වේලට මණිපිට්ටු හදාගන්නේ කියලා. රසට මගේ නෝනා ඉන්නවා හරි දක්ෂ කෝකියෙක්. ඉතින් යාට පුළුවන් රහර පිට්ටු හදන්න. ඉතින් යත් එක්ක එකතු වෙලා තමයි අද මම මේ පිට්ටු එක හදන්නේ. ඒකට වතුර කොච්චරක් විතර පාවිච්චි වෙනවද? මම ජොග්ගෙන් භාගයක් තමයි ගත්තේ. ඉතින් අපිට ඕන විදිහට තමයි අතේ පදමට තමයි දාගන්නේ. ඔව් අතේ පදමට වතුර ටික දාගෙන පිට්ටු එක අනා ගන්නවා. ඉතින් මේ වගේ හાર્ඩ් වැඩ කරන්න මම ඉතින් පොඩ්ඩක් නෝනට බාර දෙනවා. මම අනිත් ටික නම් ලෑස්ති කළා. මම ඉතින් අද මේක කරනකොටම පෙන්නන්නම්. මූවි නයිට් එකට එන මගේ යාළුවන් සඳහා පොප්කෝර්න් එකක් හැදුවා. ඉතින් ඔයගොල්ලන් දන්නවා බෝතල් තුනක් තියලා තියෙන අයගොල්ලන්ට ඊටසයක් හැදුවා. චීස් කපලා ඒත් එක්කම කජු ඒත් එක්කම අපි ලංකාවේ මික්සර් එක තියෙනවා. ඉතින් ලංකාවේ මා බඩු. ඉතින් මේවා ටික හදලා මම මේවා ටික මම ලෑස්ති කළා. නෝනා එහෙනම් පිට්ටු හදන්නයි යන්නේ. මේ දින මූවි නයිට් එක කරන්න මම ප්‍රොජෙක්ටරේ එහෙම ලෑස්ති කරලා ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. බලමු ඉතින් යාළුවා ආපුවම අපි චිත්‍රපටි බලන්න තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වතුර එකත් රත් වෙගෙන එන්නේ ඔයගොල්ලන්ට පේනවා. වතුර එක රත් වෙගෙන එන්නේ. පිටි එකත් ඇනිලා ටිකෙන් ටික පදම හැදීගෙන එන්නේ. අපි බලමු. මේ තියෙන අපේ පිට්ටු බම්බු දෙක. අපිට පුළුවන් මේ දැන් වතුර එක වහගන්න නේද අපේ මූඩියේ. හරි. පිටි එක දැන් හරි. පිටි එක හොඳට සකස් වෙලා තියෙන්නේ. ඉතින් අද අමුතුම භාණ්ඩයක් තමයි අපි යොදාගන්නේ පිට්ටු එක අනන්න. අපි ලංකාවේ පිට්ටු වංගෙඩිය තියෙනවා. ඉදියප්ප වංගෙඩි කියලා කියනවා. පිට්ටු වංගෙඩි තියෙනවා. නමුත් අද මට මේක හම්බුණා. මේක හරි පහසු දෙයක්. මේකෙන් තමයි මම පිට්ටු ටික හදන්නේ මණිපිට්ටු ටික. එහෙනම් අපි බලමු ටික දාලා මේක අපි දෙවිදියකට හදාගන්න පුළුවන්. අපිට පුළුවන් කෙලින්ම පිට්ටු බම්බුව ඇතුළටමත් මේකම මිරික ගන්න පුළුවන්. නැත්නම් අපි සාමාන්‍ය වෙලාවෙ නම් කරන්නේ වෙනමම මේක මිරිකලා ඒකට වෙනම පොඩියට කඩලා ඒ විදිහට තමයි හදාන්නේ. මොකද අද පොඩ්ඩක් වැඩිපුර පිට්ටු හදන්න ඕනේ. කට්ටිය ඇවිල්ලා බලන් ඉන්නවා කන්න. ඉතින් ඒක නිසා ඉක්මන් කරන්න ඕන නිසා මම කෙලින්ම පිට්ටු බම්බුවටම දාලා තමයි පිට්ටු ටික හදාගන්නේ. එහෙනම් දැන් මගේ කොටස මම පටන් ගන්න යන්නේ. ඉතින් මේක තමයි පිට්ටු බම්බු දෙකක් හදාගන්න භාජනේ. එහෙනම් අපි ඉස්සලා මේක හොඳට වහගමු. මේ විදිහට වහගත්තා හුලං එළියට එන්නේ නැති වෙන්න වහගන්න ඕනේ. මොකද ඊට පස්සේ අපි මේකේ එන හුමාලෙන් තමයි පිට්ටු කැල්ල තම්බන්නේ. මේ චුට්ට හුමාල එනවා. අපි තාටියක් වෙලා තියමු. මේකට තියලා ඊට පස්සේ අපි පිට්ටු කැල්ල ටික තම්බගමු. එහෙනම් බලමු කොහොමද මේක ඉදිරියේදී කරන්න කියලා. ඉතින් පිට්ටු එකට වතුර එක රත් වෙන කලින් මම ගෙනාවා හොඳ පොල් ගෙඩි දෙකක්. අපි අර මේක කඩාගමු. පොල් ගෙඩි දෙක කඩාගෙන මේක අපි මේක හරියට කඩා ගන්න ඕනේ. මොකද ලංකාවේ පොල් වගේ නෙවෙයි. මේදී අපිට ඇත්තට හොඳ පොල් නම් හම්බ වෙන්නේ නැහැ. කන්න කලින් කියන්න බෑ මේ පොල් ගෙඩිය කොහොම වෙයිද කියලා. හැබැයි හොඳයි වගේ නම් තේරෙනවා මට. බලමු පොල් ගෙඩිය කොහොමද කියලා. හොඳට වතුර ටිකක් තියෙනවා. වතුර ටිකක් බොන්න පුළුවන්. අයියා හොඳ පොල් ගෙඩියක් හම්බෙලා තියෙන්නේ. තවත් පොල් ගෙඩියක් තියෙනවා. ඉතින් මම මේ පොල් ගෙඩියෙන් තමයි මේකට අවශ්‍ය කරන්නේ. මොකද පිට්ටු ගන්න ඔයගොල්ලන් දන්නවා කිරි ටිකක් ඕනේ. නැවුම් කිරි ටිකක් හදාගන්නේ මේකෙන් තමයි. එහෙනම් අපි මේ විදිහට පිට්ටු එකෙන් ලෑස්ති වෙන කලින් පොල් ටිකකුත් ගාලා අපි ලෑස්තිවම පිට්ටු එක හදාගන්න. මේ ආකාරයට හීනියට පොල් ටික ගා ගන්න ඕනේ. අපේ නෝන්නම් කියලා මම හොඳට පොල් ගාන්න දන්නවා කියලා හීනියටම පොල් ටික ගා ගන්න පුළුවන් මට. ඒකට මම හොඳ එක්ස්පර්ට් කෙනෙක්. හීනියට ඉක්මනින්ම පොල් ටික ගා ගන්න පුළුවන්. මේ ආකාරයෙන්. ඉතින්
වෙළඳ නාම කියන්න ඕනේ නැහැ. ලංකාවෙම ගෙනාපුවා ලංකාවේ කවුරුත් දන්නවා මේ ප්‍රසිද්ධම වෙළඳ නාමය මොකක්ද කියලා මේ වගේ කිරමන් වලට. ඉතින් මේ වගේ දෙයක් ඔයගලන්ට අරගත්තාම ගෙදර ඒ කියන්නේ ඇත්තම ඕගනික් පොල් ගෙඩියක රස බලන්න පුළුවන්. මේ විදිහට පොල් ගෙඩිය ගා ගන්නවා. ඉතින් මේකට මම මේ විදිහට පිටියකින් පිටි මිශ්‍රණය මේකට දාගත්තා. දාගෙන ඉවරලා අපි මේක මේ විදිහට තද කරගන්න ඕනේ. තද කරගත්තාට පස්සේ මෙන්න මේ ප්‍රමාණයට ආවන් පස්සේ අපිට පුළුවන් මේ විදිහට කෙලින්ම මේකටම පිට්ටු ටික අඹර ගන්න. බලන්න ඔයගලන්ට හරිම ලේසි. මෙයාගේ වාජින තියෙනකොට කෙලින්ම මේකටම අඹර ගන්න පුළුවන් පිටි ටික. එක කැල්ලක් හදාගත්තා. මේ අපි දැන් දෙවෙනි කැල්ලයි හදාගන්න යන්නේ. මේ විදිහට ඔයගලන්ට පුළුවන් මේ විදිහට මේ බලන්න මේ විදිහට මේක ඇතුළටම දාගන්න පුළුවන් කෙලින්ම මේ විදිහට තමයි රැල් ටික ඇතුළට යන්නේ. මම අර කිව්වා දෙවිදියක් තියෙනවා. වෙන විදියකට නම් අපිට පුළුවන් මේක වෙනමම මෙරිකලා අරගෙන ඒක කෑලි කෑලි වලට කඩලා ඒක දාලාත් හදන්න පුළුවන්. මං කියන්නේ අද ටිකක් කට්ටිය වැඩි නිසා වෙලා මදි නිසා අපි මේ විදිහට හදා ගන්නවා. දැන් වතුර ටිකත් හොඳට උතුරලා තියෙන්නේ. එහෙනම් අපි ඉස්සල්ලාම මේ දෙක මෙන්න තමයි මේක තමයි අද විශේෂත්වය මේ පිට්ටු වල. පිට්ටු බම්බු දෙකේ විශේෂත්වය මේක තමයි අද. පිට්ටු කැලි දෙකක් අපිට එකපාර හදා ගන්න පුළුවන්. මේ විදිහට හදාගන්නේ. මම හිතන්නේ අලුත් අත්දැකීම මම හිතන්නේ මේ අපේ ඇමරිකාවේ ඉන්න කට්ටියට පිට්ටු කැලි දෙකක් එකට හදා ගන්න පුළුවන් වාජනයක්. මමත් ඇත්තට ප්‍රථම වතාවට දැක්කේ. ඉතින් හරි ඉක්මන් වැඩේ. මේක චුට්ටක් මෙතන උඩින් හුමාලේ එනකොට තමයි අපි පොඩ්ඩක් මේක වහගන්නේ. පිට්ටු කැලි දෙක බලමු කොයි විදිහට සකස් වෙන්නේ කියලා. ඉතින් මේ පොල් වතුර ටික අපි අපතේවන්න ඕනේ නැහැ. ඉතින් දන්නවනේ පොල් වතුර ටික කොච්චර ප්‍රණීතවත්ද කියලා. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න බීමක්. සුපිරි. ඊම පොල් ගෙඩියක්. එංගක් කියලා අපිට මෙයාගේ හොඳ පොල් ගෙඩි දෙයක් හොයාගන්න අමාරුයි පොල් ගෙඩියක්. අද නම් හම්බෙච්ච පොල් ගෙඩි දෙකම හොඳ පොල් ගෙඩි. ඉතින් එකක දැන් චුට්ටක් මං ගාලා තියෙන්නේ. මේ අනිත් එක අපි ගාගමු. මේම තමයි මං ඔයාලා ඉස්සලත් පෙන්නනවා කොහොමද මෙරිකන්නේ කියලා. මට වැඩිය හොඳ එක්ස්පර්ට් මගේ නෝනා. එයාද මේ පොල් මම කෙරුවාට පස්සේ යත් දැන් අරගෙන මගෙන් එනගෙනද මන් දන්නෙත් නෑ. ලස්සනටම වැඩේ කරනවා. බලමු ඉතින් මෙහෙම තමයි අද දවසේ අපි මණිපිට්ටු ටික හදාගන්නේ. මේකට අපි පොල් ටිකක් දාගත්තා නම් පොල් පිට්ටුත් හදන්න ලේසියි. ඉතින් අද මණිපිට්ටු හදමු. අනිත් දවසේ අපි එකතු වෙලා පොල් පිට්ටුත් හදන විදිය පෙන්නන්නම්. ඉතින් අපි එන තව චුට්ටෙන් ආයෙත් හම්බෙමු. මේ විදිය තමයි අද දවසේ අපි අපේ මණිපිට්ටු ටික හදාගන්නේ. ඉතින් අපේ තාත්තත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලන් හැමදෙනාටම ස්තුතිවන්ත වෙනවා. අපි බලමු එන අපේ මූවි නයිට් එකේදී අපි කොයි විදියටද අපේ රාත්‍රිය අද ගත කරන්න කියලා. ඉතින් මෙන්න මේ විදියට තමයි පිට්ටු කෑල්ල හැදිලා තියෙන්නේ. මම ලස්සනට හැදිලා තියෙනවා. යා නියමයි. ඉතින් අද අපේ අම්මත් එක්ක එකතු වෙලා තමයි මගේ මේ වීඩියෝ එක කරන්නේ. එයාගේ සහයත් අරගත්තා පිට්ටු හදන්න. එක පිට්ටු බම්බුවක් බෑවා තවත් පිට්ටු බම්බුවක් තියලා. දැන් පිට්ටු බම්බු තුනකින් වැඩේ සිද්ධ වෙනවා කුස්සියේ. එකක් බෑවා මෙන්න මේ විදියට. අනිත් එක සකස් වෙමින් පවතින්නේ. ඒ විදිහට ඔයගොල්ලෝ මේ දුම් එනකොට තමයි මේක වහගන්න ඕනේ. උඩින් හුමාල එනකොට මේකෙන් අනිත් එකේ නම් හොඳට මේක අපේ උඩරට මේක කෝච්චි යනවා වගේ දුම් එනවා උඩට හොඳට. අනිත් පිට්ටු කෑල්ලත් බාන ගමන් හරි ලස්සනට පිට්ටු කෑල්ල හැදිලා තියෙනවා. ඉතින් මම අර කිව්වාගේ මේක අපි මේකටම තමයි දාලා හදාගත්තේ. මෙන්න මේ විදිහට තමයි. ඉතින් අද අපේ අම්මයි අපේ තාත්තා එකතු වෙලා පිට්ටු ටික හැදුවේ. ඉතින් යාළුවෝ ටික ඇවිල්ලා එනවා කන්න බලාගෙන. අපි මස් සොද්දක් හදලා දෙනවා. හරක් මස් සොද්දක් එක්ක තියෙන කුකුල් මස් සොද්දක් තියෙනවා. ලුණු මිරිසක් තියෙනවා. කෙහෙල්කන් තියෙනවා. ඒත් එක්කම ඉතින් අපේ තාත්තත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලන් හැමදෙනාටම ස්තුතිවන්ත වෙනවා. අපි බලමු එන අපේ මූවි නයිට් එකේදී අපි කොයි විදියටද අපේ රාත්‍රිය ගත කරන්නේ කියලා. සුන්දර රාත්‍රියක් යාළුවෝ ටිකත් එක්ක එකතු වෙලා චිත්‍රපටි දෙකක්ම නැරඹීමේ අවස්ථාව අපිට උදා වුණා.
ඉතින් පාන්දර 2:00 අපි චිත්‍රපට බලලා ඉවර වෙනකොට ඉතින් හරිම ලස්සනයි හරිම නැවුම් අත්දැකීමක්. ඉතින් මේව තමයි අද දවසේ අපේ චිත්‍රපට මූවි නයිට් එක ගත වුණේ. ඉතින් එහෙනම් අපේ තාත්තා ඔයගොල්ලන්ගෙන් සමුගෙන යන්නම්. ඔයගොල්ලන් හැම දිනාටම සුබ දවසක් වේවා. ආයෙත් නැවත වීඩියෝ එකකින් හමු වෙමු. අපේ තාත්තා USA ඇමරිකාවේ නිව්යෝක් නගරයේ සිට. ඉතින් ඔයගොල්ලන්ට අවස්ථාවක් ලැබෙනවා නම් නරඹන්න මේ අවශ්‍යම අපේ ප්‍රින්සිපල් චිත්‍රපටිය ඉතාමත් අගනා චිත්‍රපටයක්. මොකද පාසල් යන දරුවන් ඉන්න දෙමව්පියන් විසින් ඒ දරුවන් විසින් නැරඹිය යුතුම චිත්‍රපටයක් කියලා මම හිතනවා. අපේ ප්‍රින්සිපල් ඒත් එක්කම අපි නැරඹුවා තවත් චිත්‍රපටයක්. ඒ චිත්‍රපටියත් ඉතාම හොඳ චිත්‍රපටයක්. ඉතින් දිල්ලානි අශෝකමාලා රංගපාන අපේ ප්‍රින්සිපල් චිත්‍රපටිය ඉතාමත් වටිනා චිත්‍රපටයක්. ඔයගලන්ට අවස්ථාවක් ලැබෙනවා නම් ඔබේ දුව දරුවන් සමග එකට එකතු වෙලා මේ චිත්‍රපටය නරඹන්න. එහෙනම් අයිබෝන්. වුණොත් එහෙම මන් නරක ගෑණි කියන්න එපා. පිටින්